එපිස 6:17 කියනවා ඒ නපුරු දවසේදී ඔබට හිටගෙන ඉන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා. ඒ සඳහා දෙවියන් වහන්සේගේ යුද්ධායුධ කට්ටලය පැලඳ ගන්න කියලා එපිස 6:17 දී කියනවා. බයිබලයේ ඇයි මෙහෙම කියන්නේ? සෑම පුද්ගලයෙකුටම මේ ලෝකේ සෑම පුද්ගලයෙකුටම ඒ නපුරු දවස කියන එක උදා වෙනවා. කිතුණුවෙකුට විශේෂයෙන් මේක උදා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම එහෙම දවසක් එනවා. එදාට ඔබට වැටෙන්නේ නැතුව හිටගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි නියම කිතුණුවෙකුගේ නැත්තම් දෙවියන්ගේ යුද්ධායුධ කටලේ පැනගෙන ඉන්න නියම කිතුණුවෙකුගේ හැකියාව. ඒ කියන නපුරු දවස විවිධාකාරයෙන් ඔබ වෙත ළඟා වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා වීඩියෝ එකදී කිව්වා වගේ මිනිසුන්ගේ නෙගටිව් ඒ කියන්නේ චිත්ත වේග හරහා ඇස්වහ කටවහ වගේ දේවල් වගේ නපුරු චිත්ත වේග හරහා ඔබ වෙත ළඟා වෙන්න පුළුවන්. මම මොකද සතුරා උපක්‍රම හැමදාම ක්‍රියාත්මක කරනවා. සතුරා නිවාඩු ගන්නෙ නැහැ. සතුරාගේ උපක්‍රම හැමතිස්සෙම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අපි ඔහුට දෙන තොරතුරු මතයි. කිසිවක් ක්‍රියාත්මක කරන්න කලින් කටින් එළියට දාන්න එපා. ඔබ සාර්ථක වුණ දවසට කටින් එළියට දාන්න. එතකන් කට වහගෙන ඉන්න කියලා කතාවක් සහ ඒක පිළිගන්න මිනිස්සු තමයි අපි ඔක්කොම. එහෙම කියන්නේ ඇයි? සතුරා නැත්තම් සාතන් නැත්තම් මාරයා මේ හැමෝම ක්‍රියාත්මක වෙන්න එයාලට තියෙන්නේ උපක්‍රම පමණයි. එයාලට දැනගැනීමේ හැකියාවක් නැහැ. අපෙන්ම දැනගෙන අපිට පහර දීම පමණයි කරන්න පුළුවන්. බුදුදහමේදී ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ අවුරුදු 80 පිරෙන ආසන්නයේදී කියනවා ආයුෂ්මතුන්ට වසර 120ක් දක්වා ආයු කාලයක් ගත කරන්න පුළුවන් කෙනෙක් ආරාධනා කළ යුතුයි කියලා. අන්න ඒ නපුරු දවසේදී ආනන්ද හාමුදුරුවන්ට බැරි වෙනවා හිටගෙන ඉන්න. එතුමා වැටෙනවා. ඒ වගේමයි ජේසුස් වහන්සේ එතුමාගේ අන්තිම රාත්‍රී භෝජනයේදී කියනවා හෙට උදේ වෙන්න කලින් ඔබ 12 දෙනා අතරින් කෙනෙක් මාව පාවා දෙනවා කියලා. එතකොට ඒ කියපු සියලු දෙනා මේ අහගෙන හිටපු සියලු දෙනාම අහන්නේ කවුද? අපි නෙමෙයි. ඇත්තටම වුන් කිව්වේ අපි නෙමෙයි. ඒක ඇත්තයි වුන් කිව්වේ. ඔවුන්ගේ හිතේ ඒ වෙන විට එහෙම එකක් තිබ්බේ නැහැ. නමුත් ඒ නපුරු දවස කාගේද? ඒ නපුරු දවස ජුදාස්ගේ නපුරු දවසේ දා උදා වෙලා තිබුණා. ජුදාස්ට ඒ නපුරු දවසේදී සාතන්ගේ උපක්‍රම ඉදිරියේ හිටගෙන ඉන්න බැරි වුණා. මෙන්න මේකයි සත්‍ය. නපුරු දවස ඔබ හිතන්නේ නැති වෙලාවක ඔබව පහතට හෙලනවා. නපුරු දවසේදී හිටගෙන ඉන්න දෙවියන් වහන්සේගේ යුද්ධායුධ කට්ටලය පැල්ලගන්න එපිස 6:17 කියන පරිදි ඔබට අවශ්‍ය වෙන ශුද්ධාත්මයත් සහ දෙවියන්ගේ ආලෝකයත් පමණයි. මේ පරිසරය තුළ ඔබ ඒක ලබා ගන්න අත්විඳින්න. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් කෝපි රස විඳින්නෙක් දන්නවා කෝපි වල තියෙන විවිධාකාර ෆ්ලේවර්ස්. ඒකේ නටි ෆ්ලේවර් එක තියෙනවා. ඒකේ කරවෙච්ච ෆ්ලේවර් එක සමහර විට කැමති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම ඇමරිකානෝ, එස්ප්‍රෙසෝ, ඇරබිකා, රොබස්ටා ආකාර විවිධාකාරයේ ටේස්ට් තියෙනවා. නමුත් කෝපි බොන්නේ නැති කෙනෙක්ට කෝපි කියන්නේ එකම එක කෝපි જાතියක් විතරයි. ඒ වගේ තමයි මේ දෙවියන් වහන්සේගේ යුද්ධායුධ කට්ටලය මොකක්ද කියලා දැනගන්න ඔබ දෙවියන් වහන්සේ කියන කෝපි කෝප්ප පිළිබඳව උනන්දුවක් තියෙන්න ඕනේ. කෝපි බොන්න උනන්දු කෙනෙක් ඒකේ විවිධාකාර රස, විවිධාකාර ෆ්ලේවර්ස්, නටි ෆ්ලේවර් එක කියයි, තවත් එකක් කියයි, ඒ සියල්ලම ගැන හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා. නමුත් අපිට කෝපි කියන්නේ එකම එක જાතියක් විතරයි. ඒ වගේ තමයි දෙවියන්ගේ භාෂාව, දෙවියන්ගේ හැසිරීම, දෙවියන්ගේ කතා විලාසය, දෙවියන්ගේ සිතුවිලි අඳුනන්නේ නැති කෙනාට දෙවියන් කියන්නේ එකම එක කෝපි කෝප්පයක් විතරයි. නමුත් මේ කෝපි ක්ෂේත්‍රය ඇතුළට ආපු කෙනෙක්ට දෙවියන් වහන්සේ තුල කොතරම් ෆ්ලේවර්ස් තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙයි. යුද්ධායුධ කට්ටලේ පළඳ ගන්න.